ආයුබෝව වේවා. අලුත් විදිහකට ආයුබෝවන් කියාගෙන අපි මේ ආරම්භ කරන්න හදන්නේ 2026 වසරේ ජනවාරි 1 වෙනිදා අලුත් වැඩසටහනකට. මොකද්ද මේ අලුත් වැඩසටහන? අපේ රටේ පහත රට නර්තන ශිල්පයේ බින්දර මාතර රයිගම කියලා සම්ප්‍රදායන් තුනක් තියෙනවා. ඒ අතරිනුත් බින්දර සම්ප්‍රදාය සුවිශේෂී සම්ප්‍රදායක්. හැබැයි අපිට පෙනී යන ලකුණක් තමයි කෙමෙන් බෙන්තර සම්ප්‍රදාය වැකී යන්න වගේ අපිට පේන්න තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරා මේ 2026 වසරේ අලුත් වසර ආරම්භයේදී අලුත් වැඩක් විදිහට මම හිතන්නේ ඒක ලොකු මෙහෙවරක් විදිහට මේ බෙන්තර සම්ප්‍රදාය පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කරන්න. ඒ තුලින් මේ නරඹන ඔබ සියලු දෙනාට බෙන්තර සම්ප්‍රදාය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. ඒ සඳහා අපිට සම්පත්දායකයෙකු අවශ්‍යයි. එතකොට ඒ සඳහා සුදුසුම සම්පත්දායකයා විදිහට අපි තෝරාගත්තේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කතිකාචාර්ය ඒ වගේම බෙන්තර සම්ප්‍රදායේ පාරම්පරික නර්තන ශිල්පී ඒ වගේම ශාන්ති කර්ම ශිල්පී හේමචන්ද්‍ර වීරසිංහ ගුරුතුමා. ආයුබෝවන්. ඔව් හොඳයි. අපි මුලින්ම දැනගන්න කැමතියි ගුරුතුමනි ඔබතුමන් කොහොමද මේ නර්තන ශාස්ත්‍රයට අත්පොත් ලැබුවේ? මොකක්ද ඒ ඉතිහාසය? කවුද ගුරුවරු කියන එක? මෙහෙමයි. නර්තන ශාස්ත්‍රය කියන්නේ මම කුඩා කාලේ පාසල් යන අවදී ඉඳලා මගේ පළවෙනි ගුරුවරයා තමයි මගේ පියා. ඔව්. මේ පින්තූරේ ඉන්න රනිල් ගුරුතුමා. ඊට පසුව මම බොහෝ ගුරුවරු අසුරු කළා. එතනදී මට විශේෂ මතක් කරන්න ඕන ඒඩින් විසින් මහත්මයා. මොකද හේතුව මාව යම් තැනකට ගේන්න උත්සාහයක් ගත්ත ගුරුවරයෙක්. ගුරුවරුන් දුන්නා තේම මාව යම් තැනකට ගේන්න උත්සාහ කළා. ඒ වගේම සිහිපත් කරන්න ඕන බෙන්තර සම්ප්‍රදාය පුවාම අමතක කරන්න බැරි නමක් තව නමක් තියෙනවා. අපේ කේස් ප්‍රනාන්දු මහත්මයා. ඉතින් ඔය හැම කෙනෙක්ගේම ගුරු ඇසුර. මගේ නර්තන ආරම්භය තමයි ශාන්ති කර්ම ශිල්පී. මම අවුරුදු 8 9 කාලේ ඉඳලා තමයි පාඩම් කරන්න ගත්තේ. පාඩම් කළා සෙනසුරාදා ඉරිදා වගේ දවස්වල තමයි මට ඒ අවස්ථාව ලැබෙන්නේ. අනිත් දවස්වල පාසල් යන්න තියෙනවා. පාසල් යන නිසා. ඉතින් ඇත්තටම මේකේ හොඳ මිහිර කතාවක් තියෙනවා කියන්නේ මම පාසල් ගිහිලා සමහර දවස්වලට ඉරිදාට ගියොත් සමුද දවසක් නේ හම්බෙන්නේ. සමුද දවස ඉස්කෝලේට යනවා. ඉස්කෝලේට ගියාම මේ සමුද දවස ඉස්කෝලේට මේ යවෙන්නේ නැහැ. ඔව්. නිදිමතලා. නිදිමත නිසා. පසුවදා ඉතින් ඉතින් ආරම්භයේදීම හැමෝටම හම්බෙන මේ කාර්යය අපි වේවල් කසාය කියලා කියන්නේ. ඔව්. ඉතින් මොකද පේලියට දෙලා තමයි සිහිපත් කරන්න ඕන සිරිසෝම ඉදවල්පතුමා. ඉතුමාගේ වේවලක් අරගෙන ඇවිල්ලා ඉතින් අහනවා. අහලා ඔබ වාසාව එහෙමනේ කාලේ. ඔව්. අහලා කොහෙද ගියේ? සර් කියනකොට තොලෙකට ගියානේ. කමන්නේ බබලයක්. හේතුව ඔබ කවදා හරි ඒක හරි ඉගෙන ගන්න ඕනේ කියලා මට එහෙම අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ ලැබිච්ච ඒ අවස්ථාව තමයි ගොඩක් වෙලාවට මට මේ ශාස්ත්‍රයට පිවිසෙන්න හේතුව. ඉතින් එතන ඉඳලම කුඩා කාලේ ඉඳලා තාත්තත් එක්ක ශාන්ති කර්ම වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ මාව කේස්මන් මහත්තයා ඊගාවට එඩි මහත්මයා ඔය ප්‍රවීණ ශිල්පීන් දෙන්නේ ගුරුවරු දෙන්නේ ඒ දෙන්න මාව සම්බන්ධ කරගත්තා මේ ඒගොල්ලන්ගේ කටයුතු වලට කියන්නේ ශාන්ති කර්ම වලට. ශාන්ති කර්ම. එතනින් තමයි මට මේ මාර්ගයට එන්න අවස්ථාව ලැබුණා. හොඳයි ගුරුතුමා. අපිට දැන් වැටෙනවා ඔබතුමා ගෙදරීම පාරම්පරික මේ ශාස්ත්‍රයේ පිවිසුණයි කියලා විශේෂයෙන්ම තමන්ගේ පියාණන්ගෙන් ගුරුවරුකම් ලබාගෙන. ඒ වගේම අපි මෑත ඉතිහාසයේ අපි දන්න දෙයක් තමයි ඔබතුමා මෙවැනි ගුරුවරුන්ගෙන් විශාල වශයෙන් ගුරුවරුකම් ලබාගෙන මේ ශාස්ත්‍රයේ සෑහෙන කාලයක් ශිල්පය ප්‍රගුණ කරලා අත්දැකීම් ඇතිව අවසාන වශයෙන් ඔබතුමා මේ ශාස්ත්‍රයේ යන්න පුළුවන් ඉහළම තනතුරක්
පිවිසුණා. ඒ කියන්නේ අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට ඔබතුමාගේ සේවය ලබා දුන්නා. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ඔබතුමා ඒ බාහිර කතිකාචාර්ය පදවිය දක්වා ආපු ගමන කොහොමද? ඒ සඳහා මඟ පෑදුනේ ඔබතුමාට කොහොමද කියන එක පැහැදිලි කිරීමක් කරනවා නම්. ඔව් ඒකදී මට ඇත්තටම ජීවත් කරන්න ඕන ඉදි මහත්මයා. මොකද එතුමා යම්කිසි සාන්තිකර්ම ඒ කාලේ මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය කරනවා. ඒක සෞන්දර්ය විශ්වවිද්‍යාලය නෙවෙයි සෞන්දර්ය අධ්‍යයන ආයතන. තිස්ස පාරිස් මහත්තයා වගේ ඉන්න කාලේ තුමා ඒ කරන කාර්යවලදී මාව විශේෂ සම්බන්ධ කරගත්තා. අනේ සම්බන්ධතාවයට විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යතුමල්ලා මාව අඳුනගත්තා. අනේ අඳුනා ගැනීම හේතු කොටගෙන අපේ හිටපු අපේ මහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කවුද අපේ උද්‍යානසිරි දිසානක මහත්මයා මාව විශ්වවිද්‍යාලයට සම්බන්ධ කරගත්තා. ඉතින් ඒකෙදි මට අමතක කරන්න බෑ බෙන්තරක මහත්තයත් ඒ කාර්යයට අතුදව දුන්නා මට. ඒ වගේම මම මුලින්ම සම්බන්ධ වුණේ ආබද්ධ කලා විෂයට. කියන්නේ කොක්කොල, හබරල, කෙසරපතුරු ආදී ඒ විෂයන් ළමයින්ට ඉගෙනගන්න සඳහා. එතනදී කොට්ටකොට ජයසිරි කොට්ටකොට මහාචාර්ය එතුමා ගියා එම්ජතර මහත්තයා ඔයා මේ කොක්කොල කප ඉන්න අවශ්‍ය නැහැ. ඔයාට නටන්න පුළුවන්, ගහන්න පුළුවන්, අඳින්න පුළුවන්, හදන්න පුළුවන් සියල්ලම පුළුවන්. කොක්කොල කපන්න ඕනේ නැහැ. ලබන අවුරුද්දේ මම දානවා මේ නර්තන උගන්වන්න. ඊට පස්සේ තමයි මම අවුරුදු ගාණක් ඒ නර්තන විෂයෙන් ඉගෙනගෙන. ඉතින් අර උන්දියන්සාර මහත්මයා, ජයසිරි කොට්ටකොට මහත්මයා, මගේ මිත්‍රයා බෙන්තරේ මහත්තයා, ලයනල් බෙන්තරේ ඉතාමත් ගෞරවයෙන් මම සිහිපත් කරනවා. දැන් මේ වැඩසටහන අපි 2026 වසරේ ජනවාරි 1 වෙනිදා ආරම්භ කරා. එතකොට මේ වැඩසටහන ඔබතුමාගේම වැඩසටහනක් විදිහට අපි විකාශය කරනවා. නමුත් අපි දන්නවා ඔබතුමා මේ වැඩසටහන ඔබතුමාගේම වැඩසටහනක් විදිහට විකාශය කරත් විවිධ මේ ලංකාවේ ඒ වගේම විදේශ රටවල් වලට අපේ රටේ කලාව විශේෂයෙන්ම බෙන්තර සම්ප්‍රදායේ නර්තන ශෛලිය රැගෙන යන විශාල මෙහෙවරක් කරපු ගුරුවරයෙක්. එතකොට අපි දැනගන්න කැමතියි ඔබතුමා කොයි වැඩසටහන් වලට කොහොමද සම්බන්ධ වුණේ, දායකත්වයේ සැපුවේ කියලා දැනගන්න කැමතියි. ඔව් මෙහෙමයි. විදේශ රටවල වශයෙන් ගත්තොත් මම මුලින්ම 78 තමයි රට යන්නේ. ඒකට මම පින් දෙන්න ඕන මගේ ඥාතිවරයෙක් හිටියා සෞනේරිස් ගුරුතුමා කියලා. එතුමා තමයි මාව මේ ශාස්ත්‍රයට සම්බන්ධ කරේ. ඉතින් ඒ රට යන කටයුත්තට ඊට පස්සේ ඉන්න රටවල් කීප වරක් ගියා මම. හැබැයි ඉතින් කියන්න මේ අස්වනම දෙයක් තියෙනවා. මොකද ලංකාවෙන් පිට 18 සන්නියක් කළා නම් කළේ අපි. ඒක අපි මහාචාර්ය බෙන්තරගේ ලයනල් බෙන්තරගේ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සංස්කෘත කටයුතු අමාත්‍යාංශයෙන් තමයි ඒක සූදානම් කරේ. අපි 18 සන්නිය දෙකක් කරා ඕස්ට්‍රේලියාවේ. ඒකත් ඉතින් දෛවභෝග සිද්ධියක්. ලංකාවේ මේ ශාන්ති කර්ම වලට යම් ඉල්ලීමක් තියෙනවා. ඒ වගේම මේ අමුද්‍රව්‍යත් හොයාගන්න තියෙන්නේ මේ අමුද්‍රව්‍ය. ඒ පිළිබඳව කතා කරනකොට දීර්ඝ කතාව කොහොමද අපි වැඩේ කළා. ඉතින් ඒ වගේ ඒවට රූපවාහිනී වැඩසටහන් ඔව් ලංකාවේ. ඔව් මම හිතන්නේ ලංකාවේ පළවෙනිම ටෙල් නාට්‍ය නර්තන රඟ දක්වපු පළවෙනි නර්තන ශිල්පියා මම. පළවෙනි කියන ටෙල් නාට්‍ය. මොකද තව ශිල්පිනෙකුට සම්බන්ධ වුණා. නමුත් වැඩසටහනේදී නර්තනය මමත් රෝහණ වැද්දගේ මහත්තයා අපේ ශ්‍රේණ වික්‍රමගේ මහත්මයාව තමයි ඒක ආරෝඪ කළේ. ඒ කටයුත්තේදී ඒකේ අර දෙකොළු ලක්කු මහසොන් සමයම නැති. ඒක නැටුවේ මම. ඔව් අපිත් පොඩි කාලේ මේ වලිගුමෙනිකේ නාට්‍ය නරඹුවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ගුරුතුමනි මේ නාට්‍ය අවසාන ජවනිකාවේ අවසාන කොටසේ අවසන් වෙන්නේ ඔබතුමන්ගේ සිරසපාද කවි පන්ති මාලාවකින්. මේ මොකද අපිත් කුඩා කාලේ නරඹපු ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. දැන් ඒ වගේම අපි දැනගන්න කැමති අපේ රටේ විවිධ රූපවාහිනී වැඩසටහන් වලට ඔබතුමා දායකත්වයේ සපයලා තියෙනවා. මොන වගේ වැඩසටහන් වලටද ඔබතුමා දායකත්වයේ සපයුවේ කියලා අපිට
කියනවනේ. නාමික වශයෙන් ගත්තොත් මට එක එක නාමික වශයෙන් කියන්න අමතක වෙයි. ඔව්. හැබැයි මම හිතන රුපියල් වැඩසටහන් එක 60-70කට ආසන්න ප්‍රමාණයකට මම සම්මත වෙලා තියෙනවා. මොකද රූපවාහිනී වැඩසටහන් ගත්තාම කොහොමද මේ 325 වල වැඩසටහනක් තුණා. ඒකට අපේ දර්ශන පිරත් මහත්තයා කළේ. ඒකට සම්බන්ධ වුණා. ඒ වගේ අසත්වා වලත්වා පාලිමු මණිකේගේ පටන් ගත්තාම කළු අවතාරය රන් නිරිවැඩි ඔය ආදී සෑහෙන ප්‍රමාණයකට සම්බන්ධ වුණා මේ රූපවාහිනී වැඩසටහන. හැම රූපවාහිනී නාලිකාවම සම්බන්ධ වෙලා කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ අපි ඔබතුමා ගැන දීර්ඝ විස්තරයක් ඔබතුමාගේ ඉතිහාසය, ගුරු භවතුන්, ඒ වගේම ඔබතුමා සම්බන්ධ වෙච්ච විවිධ වැඩසටහන් පිළිබඳව මන අවබෝධයක් ලබා ගත්තා. ඔබතුමනි, අපි දැන් අපේ මාතෘකාවට යමු වුණොත් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. අපේ රටේ උඩ රට, පහත රට, සබරගමු කියලා සම්ප්‍රදායන් තුනක් තියෙනවා. අපි මේ අරමුණු කරන්නේ පහත රට සම්ප්‍රදායේ. ඒකෙත් බෙන්තර නර්තන ශෛලිය. ඔව්, ගුරුකුල වශයෙන් ගුරුකුල තුනක් තියෙනවා. බෙන්තර ගුරුකුලය ගැන, ඒ නර්තන ශෛලිය ගැන කතා කරන්න. මුලින්ම මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මොකද්ද මේ පහත රට නර්තන ශෛලිය කියන්නේ? පහත රට නර්තන ශෛලිය කියන්නේ උඩරට, පහත රට, සබරගම්. ඒ සම්ප්‍රදායක් තුන. සම්ප්‍රදායක්. එතකොට පහත රට සම්ප්‍රදායේ ගුරුකුල තුනකට බෙදෙනවා. ඒ කියන්නේ බෙන්තර, මාතර, රයිගම. මේ ගුරුකුල තුනම එතකොටම ලංකාවේ තාමත් ප්‍රචලිතයි. බෙන්තර සම්ප්‍රදාය පිළිබඳව මම කතා කරන නිසා මට අනිත් ගුරුකුල වලට මම ඉතාමත් ගරු කරනවා. ඒ පවතින්න ඕන මේ රටේ ගුරුකුල සියල්ලක්ම ඒට අපතරව තිබුණත් පවතින්න ඕන. නැත්නම් මේක නැසී යනවා. ඒ නිසා මම ඒ ගුරුකුල තුනටම ගරු කරනවා. ඒ ගුරුවරුන්ටත් ගරු කරනවා. ඉතින් මම කියන්නේ බෙන්තර සම්ප්‍රදාය. බෙන්තර සම්ප්‍රදාය කියන්නේ මේ විශේෂ හේතු තියෙනවා. මොකද දැන් ඇයි මේ සම්ප්‍රදායන් උනේ කියන එකනේ අපිට ප්‍රශ්න තියෙන මෙතන. ඔව්. කොහොමද මේ ගුරුකුල තුනේ වෙනස් වුනේ? වෙනස් වුනේ. ඒ වෙනස් වීමේදී ගායන තුල වෙනසක් තියෙනවා. ඊගාවට නර්තනය තුල වෙනසක් තියෙනවා. පෙර වාදනය තුල වෙනසක් තියෙනවා. අන්න ඒ හේතු නිසා තමයි මේ වෙනස් වීම සිද්ධ වෙලා තියෙන්නේ. මොකද හස්තපාද ගත්තොත් හස්තපාද, බෙන්තර හස්තපාද, විලම්භ හස්තපාදම වැඩිපුර තියෙනවා. මාතරත් විලම්භ හස්තපාද තියෙනවා. නමුත් ඒකේ වෙනසක් තියෙනවා. හස්තපාද වෙනස්. රයිගම් ගුරුකුලෙත් හස්තපාද වෙනස්. අපිට ඒක නර්තනයෙන් අපි ඉදිරි වැඩසටහනකදී දක්වමු මොකද්ද මේ වෙනස කියන්නේ. විස්තරාත්මකව ඉදිරි වැඩසටහන. එතකොටම බෙන්තර තියෙන විශේෂත්වය තමයි බොහොම විලම්භ නර්තන විලාසයක් තමයි බෙන්තර සම්ප්‍රදායේ තියෙන්නේ. ඉතින් ඒකෙදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ වුණත් පළවෙනි වසර, දෙවෙනි වසර බොහෝ වෙලාවට අපේ අශෝක කමිස්ලා, පාලි කමිස්ලා උගන්වන්නේ බෙන්තර හැඩතල. හස්තපාද පිරිසුදු හැඩතල තියනවා කියන එක පිළි අරගෙන කියනවා. මගේ නිසා මං වර්ණාත්මක කරනවා නෙවෙයි, පිරිසුදු හස්තපාද හැඩතල ටිකක් තියනවා කියන එක පිළිගත්ත නිසා ඒක මට කියන්න වෙන මම කියනවා. මොකද මගේ දේ ගැන වර්ණනා කරනවා නෙමෙයි, මම සත්‍ය විතරයි කතා කරන්නේ. වර්ණනා කිරීමක් මට අවශ්‍ය නැහැ. මොකද මම වර්ණනා කළා වැඩක් නැහැ මගේ දේ ගැන. ඉතින් ඒ ගෞරවය අපි ආරක්ෂා කරගන්න ඕන. නමුත් ඉතින් කනගාටුවක් තියෙනවා දැන් මේ සම්ප්‍රදාය පිළිබඳව. මොකද ඒකර පුතුමා වේලාසන කිව්වාසෙම වියකීයයි. මෙහෙමයි. මොකද නර්තනය තියෙනවා. මම කියන්නේ නර්තනය තියෙනවා කියලා. මොකද මේ නර්තනයකට මුල තමයි ශාන්තිකර්ම. ශාන්තිකර්මෙන් තමයි මේ නර්තනය කියන එක සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පාසල් වලට ගියේ. මොකද නර්තන ශාන්තිකර්ම ශිල්පී තමයි ඒවකට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුනේ. යස්මනත් මහත්තයා, එඩි මහත්තයා, එස්.එල්. යස්මනත් මහත්තයා මාතර. ඒකට වින්සන් ඔඩෝගල් මහත්තයා ඉන්න කාලේම. ඔව්. එතකොට තමයි මේ ශාන්තිකර්ම ශිල්පී තමයි ඉගෙනුනේ. ඉතින් ශාන්තිකර්ම දැනගෙන හිටපු නිසා තමයි එතනට එක ගියේ. නැටුම තිබුණේ ශාන්තිකර්ම. ගායනය තුනේ ශාන්තිකර්ම. වාදනය තුනේ ශාන්තිකර්ම. හැබැයි ඉතින් එක දෙයක් කියන්න වෙනවා. මොකද ශාන්තිකර්මයේ තියෙන නර්තනය නෙවෙයි විශ්වවිද්‍යාලයේ.
ඔව්. ඒකේ යම්කිසි පෙළ ගැස්මක් පෙළක් හැදිලා තියෙනවා. තිත්තාල කොහොමද? හස්තපාද කොහොමද ගන්න? මාත්‍රා කොහොමද? අපි අද ගෞරව කරන්න ඕන සෞන්දර්ය විශ්වවිද්‍යාලය කියන එකට. ඒක ඒකේ යම්කිසි විශාල සේවයක් සිද්ධ වෙනවා. මම හිතන්නේ මේ කලාව සම්ප්‍රදායන් තුනම රැක ගැනීම සඳහා විශේෂ උඩ රටද පහත රටද සබරගමුද ඒ වගේම පහත රට සම්ප්‍රදාය බෙන්තර මාතර රයගම මේ සියලුම සම්ප්‍රදායන් රැක ගැනීම සඳහා විශේෂ උරදීමෙන් කටයුතු කරන තැනක් තමයි අපේ සෞත්‍ර කලා විශ්වවිද්‍යාලය. ගුරුතුමනි අපි දැන් මේ 2026 වසරේ අලුත් වැඩක් ආරම්භ කළා ඔබතුමා සම්බන්ධ කරගෙන. මේ අලුත් වසරක් ඒ වගේම මම හිතනවා අපි හොඳම කෙනෙක් සම්බන්ධ කරගත්තයි කියලා මේ වසර ආරම්භයේදී. මොකද මේ ශාන්ති කර්ම ශිල්පියෙක් කියන්නේ ඔබතුමා වැනි විශේෂ ගුරුවරයෙක් මේ මිනිස්සුන්ට සෙත් පැතීම පිළිබඳව සෙතක් කිරීම පිළිබඳව රෝග නිවාරණය පිළිබඳව මනා පළපුරුද්දක් ශාන්ති කර්ම තුලින් තියෙනවා. මෙම වැඩසටහන අපි දීර්ඝව කරගෙන යන්න බලාපොරොත්තු වෙන වැඩසටහනක්. අවසාන වශයෙන් අද දිනේට මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. උදා වූ නව වසර 2026 වසර දැන් අපිට 2025 අවසන් වුණේ ටිකක් කරදර බාධක මැද්දේ උදා වූ නව වසර අපිට සාර්ථක ශාස්ත්‍රීය නව වසරක් වේවා කියලා මම හිතන්නේ ශාන්ති කර්ම තුල තියෙනවා නේද ගුරුතුමනි හොඳ කවි සෙත් කියමක්. ඒ නිසා මම ඔබතුමාට ආරාධනා කර සිටිනවා එවැනි තාම ලස්සන විශේෂයෙන් බෙන්තර සම්ප්‍රදාය ආන්ගේ නාදතාල වලින් සෙත් කියමනක් කියලා අපි අද දවසට මේ වැඩසටහන අවසන් කරමු කියලා. ආවඩා ආයුබෝ වේවා. 108 ලෙඩත් අස්වාද අන විනයත් මේ කිව්වම රෝගත්ම දුරුව මේ ඔබට ආයුගෙන දෙත භෝග ගෝයං කෙත පලදා අඩු නොවනා වැගනි සුරු මිසුරං පං වඩාලනා රෝග ව්‍යාධි දුක දුරු කර සප වඩනා මේඝ දෙවිඳු නිති සතෝසින් ආවඩනා ආවඩා ආයු බෝ වේවා.